guys, welcome back to our YouTube channel. අද අපි යන්නේ ඩවුන් සවුත් වල හික්කඩුවේ තියෙන ලක්සරි හොටෙල් එකකට. හික්ක ට්‍රාන්ස් බයි සිනමන්. කාර්යබහුල ජීවිතයට පොඩි විවේකයක් ගන්න, නැවුම් හුස්මක් ගන්න කියාපු තැනක් තමයි මේ. ඉතින් ඔයාලත් හිතනවා නම් සුන්දර වෙල්ල පරිසරයක දවසක් ගත කරන්න ඔයාලගේ පවුලේ ඇත් එක්ක හික්ක ට්‍රාන්ස් බයි සිනමන් කියන්නේ හොඳම සිලෙක්ෂන් එකක් වේවි. ඉතින් මේ හොටෙල් එක පුරාම තියෙන්නේ හරිම රිලැක්සින්, ඒ වගේම හරිම වයිබ්‍රන්ට් ඇට්මොස්ෆියර් එකක්. හොටෙල් එකේ එන්ට්‍රන්ස් එකේදීම අපිට වෙල්කම් ඩ්‍රින්ක් සර්ව් කරනවා. කියුකම්බර් ජූස් එක්කයි ෆෘට් ජූස් එක්කයි තමයි අපි ගියපු දවස් සර්ව් කරේ. ඉතින් අපිට ඒකෙන් කැමති එකක් සිලෙක්ට් කරගන්න පුළුවන්. මේ දවස්වල හොටෙල් එකේ ස්පෙෂල් ඔෆර්ස් කීපයක්ම තියෙනවා. ඉතින් ඔයාලට පුළුවන් එයාලව කන්ටැක්ට් කරගෙන හරි එයාලගේ වෙබ්සයිට් එකෙන් හරි වැඩි විස්තර දැනගන්න. ඉතින් ඔයාලා හොටෙල් ස්ටේ කරන්න යන්නේ රූම් කැටගරි කීපයක්ම තියෙනවා. ඉතින් ඔයාලට sea view room, garden view rooms ඔයාලගේ ප්‍රෙෆරන්ස් එක අනුව සිලෙක්ට් කරගන්න පුළුවන්. හොටෙල් එකේ මම ආසම දේ වුණේ බීච් එකට ඩිරෙක්ට්ලි යන්න පුළුවන් වෙන එක. ඉතින් ඒ නිසා අපිට ඕන වෙලාවක බීච් එකට යන්න පුළුවන් ලේසියෙන්ම. ඉතින් ඔයාලා හික්කඩුවට යන්න හයිවේ එකේ එනවනම් ඔයාලට පුළුවන් බස් දෙකමින් එක්සිට් වෙන්න. කොළඹ ඉඳන් එනවනම් හොටෙල් එකට කිලෝමීටර් 120ක් වගේ තමයි තියෙන්නේ. ඉතින් පැය දෙකක් වගේ ඇතුළත ඔයාලට හොටෙල් එකට එන්න පුළුවන්. ඔයාලා දන්නවා හික්කඩුව කැස්බෑවන්ට ගොඩක් ප්‍රසිද්ධයි කියලා. ඉතින් ඔයාලා හික්ක ට්‍රාන්ස් එකට ආවොත් ඔයාලට පුළුවන් වෙරළ ආසන්නයේම කැස්බෑව දකින්න. අපි සාමාන්‍යයෙන් කැස්බෑව දකින්නේ සංරක්ෂණ මධ්‍යස්ථානවලනේ. ඒ වුණාට මෙහෙදී ඔයාලට පුළුවන් එයාලගේ නැචරල් එන්වයරන්මන්ට් එකේදීම දකින්න. මට මෙහෙට එනකොට ඇත්තටම පුදුම හිතුණා මේ තරම් ළඟින් වයිල්ඩ් සී ටර්ටල්ස්ලව දකින්න පුළුවන් වෙනවද කියලා. අතර මේක හිතා ගන්නවත් බෑ. උදේ පාන්දරයි හවසටයි එන එක තමයි හොඳම වෙලාව යාළුවෝ ස්පොට් කරන්න. සමහර වෙලාවට එයාලා වෙරළට අඩි කිහිපයක් දුරින් සීවීඩ් කනවා ඔයාලට දකින්න පුළුවන් වේවි. මේ සමහර අය සීවීඩ් විකුණනවා සී ටර්ටල්ස්ලට කන්න දෙන්න. ඉතින් ඔයාලා මතක තියාගන්න ඕනේ අපි හැමෝම රෙස්පොන්සිබල් වෙන්න ඕනේ. එයාලට කරදරයක් වෙන්නේ නැති විදිහට ඩිස්ටන්ස් එකක් තියාගෙන එයාලව බලන එක. ඉතින් මේක හරියම අන්ෆොගටබල් එක්ස්පීරියන්ස් එකක් වෙයි ඔයාලට. ඔයාලා උදේ පාන්දර ඒ වගේම ඔයාලට හවසට මෙයාලව හොඳට ස්පොට් කරන්න පුළුවන්. ඒ විතරක් නෙමෙයි ඔයාලට දවල්ට අද ස්පොට් කරන්න පුළුවන්. ඒ දවල් වෙලාවේදී බීච් එකට ඉන්න එක ටිකක් අමාරුයි. ඉතින් ඒ නිසා තමයි මම ඔයාලට රෙකමන්ඩ් කරන්නේ උදේ පාන්දර හෝ හවස එයාලව ස්පොට් කරන එක ගොඩක් හොඳ වෙයි කියලා. ලොබි ඒරියා එක ගැන කියනවා නම් ලොබි ඒරියා එක හරියම කලර්ෆුල්. ඒ වගේම තමයි මොඩර්න් තීම් එකකට තමයි ඩිසයින් කරලා තියෙන්නේ. ඒ වගේම මෙයාලගේ චෙක්-ඉන් ප්‍රොසෙස් එකක් ගැන කියන්නත් ඕනේ. මෙයාලගේ චෙක්-ඉන් ප්‍රොසෙස් එක හරියම ස්මූත්. හොටෙල් එකේ ස්විමින් pool දෙකක් තියෙනවා. කුඩා ළමුන් සඳහා pool ඒරියා එකක් වෙනම තියෙනවා. pool එකේ නොගැඹුරු කොටසක් වගේම ගැඹුරු කොටසකුත් තියෙනවා. අපි දවසේ නැදි කාලයක් ගත කරේ pool ඒරියා එකේ. පොඩි ළමයින්ට සෙල්ලම් කරන්න පුළුවන් shallow end එකකුත් තියෙනවා. ඒ වගේම ඇඩල්ට්ස්ලට ස්විම් කරන්නත් ලොකු ඒරියා එකක් තියෙනවා. pool එකවට sun lounges තියෙනවා. ඉතින් ඔයාලට පුළුවන් මේ ඒරියා එකේ ඉඳන් රිලැක්ස් එකේ ඉන්න. ඒ වගේම තමයි right next to the pool එකේ pool bar එක තියෙන නිසා drink එකක් ගන්න ගමන්ම pool vibe එක හොඳට enjoy කරන්න පුළුවන්. ඒ වගේම තමයි pool එකේ design එකත් හරිම විශේෂයි. අපිට pool එකේ ඉඳි water features හොඳට දකින්න පුළුවන්. ඒ වගේම තමයි pool එක අවට තියෙන tropical and landscaping එකත් එක්ක හොඳට blend වෙනවා. ඉතින් අතට මේක නිකම් pool එකක් නෙමෙයි. මේක ඇත්තටම colourful oasis එකක් වගේ. ඉතින් දවසේ එක වෙලාවල් වලට pool එකේ ambience එකත් වෙනස් වෙනවා. උදේට හරිම peaceful. ඒ වගේම තමයි හවසට හරිම ලස්සන magical glow එකක් තියෙන pool එකේ. ඒ නිසා මේ pool එක ඇත්තටම ඕනම් වෙලාවක great place to unwind. food loversලට නම් හික්ක ට්‍රාන්ස් එක real treat එකක් වේවි. main restaurant එකේ a wide variety of international dishes තියෙනවා. ඉතින් මේ තියෙන්නේ එයාලගේ lunch buffet එක. ලොකු වේරියේෂන් එකක් තියෙනවා. ඉතින් වීකෙන්ඩ් එක ඔයාලා එනවනම් ඔයාලට varieties ගන්න ගොඩක් වැඩි. ඉතින් ඉංග්‍රීසි, කන්ටිනෙන්ටල්, ශ්‍රී ලංකන්, ඇමරිකන් වගේ ඉන්දියන් ෆුඩ්ස් කීපයක්ම මෙතන තියෙනවා. ඉතින් ඔයාලගේ choice එක අනුව ඔයාලට කැමති දෙයක් කන්න පුළුවන්. අපි ගියපු දවසේ soup varieties දෙකක් තිබ්බා. bread corner එකක් තිබුණා. main salted chicken cups rice, steamed rice, creamy pasta with garlic and mushroom, glazed chicken, mixed seafood, crispy potatoes, glazed vegetable. ඒ වගේ ගොඩක් varieties තිබුණා. ඒ වගේම තමයි desserts වලට chocolate mousse, biscuit pudding, cheese cake. ඉතින් අපේ experience එක ගැන කියනවා නම් හික්ක ට්‍රාන්ස් කියන්නෙම
විවේකීව නිවාඩුවක් ගත කරන්න, විනෝද වෙන්න, රසවත් ආහාර ගන්න වගේම සුව පහසුවෙන් කාලය ගත කරන්න හොඳම තැනක්. ඉතින් ඔයාලත් හික්කඩුව පැත්තේ එනවනම් හික්ක ට්‍රාන්ස් එක ඔයාලගේ ස්ටේ එකට හොඳම ප්ලේස් එකක් වේවි. ඉතින් හික්ක ට්‍රාන්ස් කියන්නේ නිකම් a place to stay නෙමෙයි, මේක ඇත්තටම experience එකක්. ඔයාලත් මෙහි ආවෙත් තියෙනවා නම් ඔයාලගේ idea එකත් පහලින් comment කරන්න. Thank you for watching our video. Have a good day.